මාගේ රාජකාරිය ඉවර වුණා. මේ තරම් උදව් කරපු මට හොරා කිව්වා. ගංවතුර බැහැගෙන රටටම උදව් කරපු ත්‍රිපෝෂ පවුලේ සුදේශ් කලකිරීමෙන් සමුගනී. ලංකාව තුළ ඇති වූ අයහපත් කාලගුණය හේතුවෙන් අවතැන් වූ පිරිස් වෙනුවෙන් ආධාර ලබා දෙමින් ඔවුන්ගේ කුසගිනි නිවීම සඳහා ලංකාවේ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් හා බොහෝ තරුණ තරුණියන් ආපදාව ඇති වූ මොහොතේ සිටම දැඩි කැපවීමකින් කටයුතු කරන ආකාරය දැකගන්ට ලැබුණා. ඔවුන්ගේ කැපවීම මෙම අවස්ථාවේ නිම කළ නොහැකි වටිනාකමක් දිය හැකියි. නමුත් තවත් පිරිසක් එසේ දැඩි කැපවීමෙන් ක්‍රියා කළ පිරිස වෙත නොයෙක් චෝදනා එල්ල කරනු ලබනවා. සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් වන ත්‍රිපෝෂ පැමිලි සුදේශ් ප්‍රියාන්ටද එසේ චෝදනා එල්ල වී තිබෙනවා. මෙය පිළිබඳව දැඩි කලකිරීමට ලක්ව සිටින ඔහු එම කටයුතු වලින් ඉවත් වන බව සංවේදීව පවසයි. මාගේ රාජකාරිය අදින් අවසන් ළමයි. කරන්න පුළුවන් දේ කරා. මිනිසුන්ට ගංවතුර සතිය දැන් අමතකයි. ඔයාලා හැමෝටම බුදු සරණයි. උදව් කරපු ළඟ හිටපු හොරා කියපු හැමෝටම පිං යනුවෙන් ඔහු පවසා සමුගෙන තිබුණා.